මෙන්න මේ view එකෙන් මෙන්න මේ ලස්සන view එකට යමුද? මේ තමයි සීතාවක බොටනිකල් ගාඩන් එක. කොළඹ ඉඳන් යනවා නම් පැය එකමාරක් දෙකක් වගේ පොඩි කාලෙකින් ළඟා වෙන්න පුළුවන් ලස්සන ගාඩන් එකක් තමයි මේ අවිස්සාවේල සීතාවක බොටනිකල් ගාඩන් එක. මේ වගේ ලස්සන පරිසරයක් පාස් කරගෙන යද්දී මෙන්න මෙහෙම අපිට ගාඩන් එකට එන්ට්‍රන්ස් වෙන්න පුළුවන්. ගාඩන් එකට එන්ට්‍රන්ස් වෙන්න ටිකට් එකක් ගන්න ඕන. අපි යන දවස්වල තිබ්බ රේට් එක නම් 240ක් වගේ තමයි වැඩිහිටි ශ්‍රී ලංකා පුරවැසියෙකුට. ඉතින් මේ ගාඩන් එක විශේෂත්වය වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේනික සහ ශ්‍රී ලංකාවේ දුර්ලභ ශාක විශේෂ ගොඩක් සහ ඖෂධ වර්ග ගොඩක් ගාඩන් එකේ බලා ගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය එක තමයි මොකද ලංකාවේ තියෙන තෙත් කලාපීය උද්‍යාන වලින් හරි ලස්සන උද්‍යානයක් කියලා මේක කියන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නේ නැහැ නෝමල් දවස්වලට. හැබැයි වීකෙන්ඩ්ස් වලට ස්පෙෂල් රජයේ නිවාඩු දවස්වලට මේකේ ක්‍රවුඩ් එක නම් ගොඩක් ඉන්නවා. ඒ වගේ දවසක තමයි අපිත් මේ ගියේ. එදා ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. ඉතින් හැමතැනම වගේ අනිවාර්යෙන් එක්කෙනෙක් දකින්න පුළුවන්කම තිබ්බා. ඒ වගේම මෙතන ෆොටෝ ෂූට් කරන කට්ටියට ගොඩක් කන්ටෙන්ට් කරන කට්ටියට හරි ලස්සන තැනක්. ඒ වගේම මේකේ වෙඩින් ෆොටෝ ෂූට්ස් ඒ වගේ එක ෆොටෝ ෂූට් වලටත් කට්ටිය මේක බුක් කරගෙන එන්න පුළුවන්. ඉතින් මේ එක කට්ටියට එක රේට්ස් තියෙනවා. ඒ රේට් එක මොන වගේද කියලා බලලා තමන්ට ඕන ෂූට් එකක් තමන්ට කැමති දෙයක් තියෙනවා මෙතනින් කරගන්න පුළුවන්. නැල්වෙනවද මේ මනුසන් උද්‍යානේ ඉරහඳ සෙවනැල්ලේ කළු සුදු ඕවිල්ලේ නැලවෙනවද මේ මනුසන් උද්‍යානේ කඳුළඟ හසරැල්ලේ සැනහි දිවිනිල්ලේ හමුවෙමු මොහොතක් අපි පරසතු යායේ හමුවෙමු මොහොතක් අපි පරසතු. ඉස්සෙල්ලා ඔයාලා දැක්කා වගේ මෙන්න මේ වගේ ලස්සන view point එකක් මේකේ තියෙනවා. ඉතින් මෙතෙන්ට එන්න සාමාන්‍ය මීටර 200ක් විතර ඇවිදගෙන එන්න තියෙන උඩහට. ඉතින් කැමති කෙනෙකුට ඒ පොඩි දුර ඇවිදගෙන ඇවිල්ලා මේ ලස්සන view point එක බලන්නත් පුළුවන්. දෙවුදුන්නෙන් පින්තාරුණත් සිහින විමන් එක ඇසිල්ලකින් දූලිවලා වේවි පැතුම් නෙතුවගේ ශේෂවේදෝ සිහින ලොවේ පාට ඇඳුම් පාට ඇඳුම් ඉරහඳ සෙවනැල්ලේ කළු සුදු ඕවිල්ලේ නැල්වෙනවද මේ මනුසන් උද්‍යානේ
කපල්ස් වලට ෆැමිලි වලට ඇත්තං යාළුවෝ ටික්කට ඩේ අවුටින් එකක් යන්න ලස්සන ප්ලේස් එකක් තමයි මේක. ඇත්තටම මම දැක්ක ගොඩාක් ෆැමිලිස් මෙතෙන්ට එනවා තමන්ගේ බබාලත් එක්ක. ඒ වගේම කපල්ස් එනවා. තමන්ගේ යාළුවොත් එක්ක එනවා ඔෆිස් එකේ කට්ටියත් එක්ක. ඕන කෙනෙකුට ඇවිල්ලා මෙතන ඉන්න පුළුවන්. හරිම ලොකු ඉඩ ප්‍රමාණයක් මෙතන තියෙනවා. වර්ග මීටර ලොකු ඉඩ ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඒ වගේ මෙන්න මේ වගේ ලස්සන හංස බොට්ටු දාලා තියෙනවා. පොඩි ලේක් එකක් වගේ තැනක් තියෙනවා. ඉතින් ලස්සනට තමන්ගේ දවස එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් එන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඔයාලට පොඩි මුදලක් වේදම් කරලා මේ ලස්සන පරිසරයේ දවසක් ගෙවන්න එන්න. ආවා කියලා ඒක අපිට යන දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් මං ගිහින් එන්නම්. හමුවෙමු මොහොතක් අපි පරසතු යාවේ